අයියෝ සතුලා කොහමද මං බස්සපු වන්දිය පහරක් නේද අඩෝ ලසියා සුපිරි බං මටත් බයික් එකක් ගේන්න ඕනි මල් ළඟ සල්ලි ටිකක් තියෙනවා හැබැයි මම බයික් ගැන බලන්න හරියට දන්නේ නැහැ උඹ මට බයික් එක සෙට් කරපන්කෝ උඹ බයික් ගැන හොඳට දන්නේ කානේ බං අඩෝ ඉතින් බයික් ගැන ඉතින් නට්ට කියනලා කියන්න තියෙන ලෙඩ මොනවද කියලා උඹට සෙට් කරන්න සුපිරි බයික් එකක් මං අතුරන අයියා කෙනෙක් ළඟ තියෙන සුපිරිම වන්දියක් හරිද පොරට ගානක් දීලා ගන්න පුළුවන් ටික කඩුවටක් ගන්න පුළුවන් බයික් එක ඒක මම සෙට් කරන්න කො බලපන්කෝ මගේ බයික් එකේ වටයක් පැදලා බලපන්කෝ කොහමද ගැම්ම කියලා බහන් මේක නම් සුපිරි බං පිකප් එක බලපන්කෝ අඩෝ මරු බං ලසියා සතුලා මම කැපුණා උඹේ බයික් එක මං සෙට් කරන්න හෙට යමන් මම රයියත් එක්ක කතා කරලා විස්තර උඹට කියන්න හෙට උදේම මම එනම් බයික් එක ගේන්න සල්ලි ටික අදානින් හරිද එහෙනම් මං කැපුණා සුද්දා අඩෝ අනිවාර්යෙන්ම ඉක්මනටම ගේන්න ඕනි බං අඩෝ මේ වගේ බයික් එකක් ගෙනවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි නේ බං මේ එහෙනම් ඒ අයියත් එක්ක කතා කරලා වැඩේ කරගනින් මං එන සල්ලි ටික හදාගන්න හෙට උදේ මාව ගන්න වරෙන් අපි ගේ ළඟට අඩෝ සුපිරි බං මේ බයික් එක නම් පහරක් ඔය වගේම එකක් ඕනි ඉතින් ලසියා ඒ වගේ බයික් එකක්ම තමයි ගේන්න ඕනේ සුපිරි පට්ට පිකප් එකක් තියෙන්නේ පදිද්දී සද්දේ මුළු ගමම ඉතින් දෙදරවන්න පුළුවන් ඉතින් ගමේ අන්ඩිලාට ගොඩක් මේවා අහලා කහනවා ඇති කියලා තමයි මට කියන්න වෙන්නේ අම්මේ සුපිරි අනිවාර්යයෙන්ම බස්සනවා මේ වගේ බයික් එකක් ඉතින් සුපිරිම කෑන් එකක් ගහලා ගම දෙවණක් කරනවා ඉතින් පරසිරි මේ ඉන්නේ සුගති අයියා ඔයාව හම්බෙන්න යන ගමන් අයියා ඇයි මොකද්ද සීන් එක කියපන්කෝ මේ සුගති අයියා ඔයාගේ අර බයික් එක ඒක අපේ කොල්ලෙක් ඉන්නවා මගේ යාළුවෙක් උට සෙට් කරමු කියන්නේ මොකද කියන්නේ හොඳ ගානකුත් කපා ගන්න පුළුවන් දීලා දාමු උඹට පිස්සුද මල්ලසියා මල්ලි ඒක පත්තලෙද ගොඩක් බං කොහමද කොල්ලෙක් කරගෙන එක පදින්නේ අයියෝ ඒක අවුලක් නෑ සුගති අයියා මමනේ සෙට් කරන්නේ මේ ඒක පොඩ්ඩක් මූට්ටු කරලා දෙන්න ගන්න දවස් විතරක් පොඩ්ඩක් පැදගෙන යන්න පුළුවන් වෙන මූට්ටුවක් ගහලා දෙන්නකෝ ඒක අවුලක් නෑ අඩෝ ඒකෙන් ඩිංගෙම ඔක්කොම බුදි බං ඒක හත්ගොට ගන්න බෑ කියලා තමයි ගැරිට් කාර් ඔක්කොම කියන්නේ උඹ ඉතින් කියනවාම නම් පොඩ්ඩක් ඉතින් එහෙම යන්න මූට්ටුවක් දාලා දෙන්න වරෙන්ගෝ යන්න බයික් එක බලන්න මවගේ දෙත් එක්ක බලෙන්ගෝ බයික් එක වෙන්නකොට එන තමයි ඉදිල්ලසියා මල්ලි බයික් එක වටේපිට පෙනුමෙන්න සුපිරියර තියෙනවා හැබැයි ඇතුලෙන් පට්ට මොරාලයක් බං අප්පට සිරි සුගත අයියා මේක අරුට තාලා දාන්න පුළුවන් හොඳ ගානකට ඔයා හෙට වෙද්දී මේක පොඩ්ඩක් ඔය කිලෝමීටර් 10ක් 12ක් පදින්න පුළුවන් නේද හදලා තියන්නකෝ මං ගානට වැඩේ සෙට් කරන්නම් හැබැයි අයියා මට 50000ක් එන්න ඕනේ බයික් එක වා කීයද කියන්නේ කියන්නකෝ මේකට මචං මේ තියෙන තාත්තෙත් එක්ක වටින්න ලක්ෂ 4ක් තමයි හතරකට දී ගන්න බැරි වේද මේ ලක්ෂ කෙලිම මම කියන්නම් මේක ලක්ෂ 10ක් කියලා හරිද ඔයා මට කෙලින්ම 50000ක් දෙන්න ඔයා 9.50ක් අරගෙන 50000ක් මට දෙන්න වැඩේට කැමතිනේ මං ගානට වැඩේ කරලා දෙන්න මගේ යාළුවාට පටවලා දාන්නම් ඌ මෙලෝඩියක් දන්නේ මම හොඳයි කිව්වොත් ඌ බයික් එක ගන්නවා ඒකින් දොයා බැවෙන්න එපා එතන වැඩේ කරලා තියන්න එනං හරි හෙටනම් බයික් එකන බරෙන්ගෝ හැබැයි පුතේ මේකේ සුකෝමාර්ට් වෙලා අය බයික් එක රිටර්න් නංගන්න ගියපන් අය සල්ලි දුන්නොත් දුන්නා තමයි ඉතින් අයන සල්ලි ලගන්න දෙපා ගියපන් එහෙම කියපා අයියෝ සුගතේ අයියා ඔයා ඊගෙන බය වෙන්න එපා ඔයාට මාව විශ්වාස නැද්ද අර විදියට කරමු හෙට මං සෙට් කරන්න ඔයා මේක ගානට පදින්න පුළුවන් වෙන්න පොඩ්ඩක් දුර යන්න පුළුවන් වෙන්න හදලා තියන්නකෝ එනනම් මං කැපුණා අයියා අඩේ ලසියා මේ බයික් එකක් සුපිරියට තියනවා නේ බං පොඩ්ඩක් බලපන්කෝ මම දන්නේ නැහැ නේ ඉතින් බං බලන්න දෙයක් නෑ බං මාත් බයික් එක ගත්තේ මේ අපේ සුගත අයියගෙන් තමයි සුපිරි බයික් තමයි ඉතින් කොල්ලොන්න දෙන්නේ මගේ බයික් එක බලපන්කෝ මගේ බයික් එක කිසිම අවුලක් කියනවද නැහනේ මේ බයික් එකක් දුන්නේ මේ සුගත අයියා තමයි මොකද කියන්නේ උඹට සෙද්ද බයික් එක මල්ලි බයෙන්ද මල්ලි අපි ඉතින් බොරු කරලා අnder කොල්ලොන්ට බයික් දෙන්නේ අපි මේ ලසියා මල්ලි දන්න කොල්ලෙක් ඉන්න තමයි මේ බයික් එක සෙල් කරේ නැත්තම් මේ බයික් එක ගන්න පොරක ගාපොල්ලෝ කොල්ලෝ ආවේ මම ගියා මේ බයික් එක දීලා දෙන්න කියලා අල්ලි බෝඩ ට්‍රයිල් එක ගිහලා බලන්න කොහොමද පිකප් එකම කියලා ඉතින් සුපිරි තින් සුපිරි බලන්න එක පෙරලවට අඳුරා
මන්න කියන්නේ මුර මේ බයික් එක ගන්න කියලා. සුපිරිම chance එකක්. ලක්ෂ 10ට කොහෙද බං මේ වගේ බයික් එකක් හම්බෙන්නේ? අනිත් ඒවා ඔක්කොම ලක්ෂ 12 13 15 20 බං. මේක නම් උඹට ඉහිම වටින නෑ. අනික බං අකුරු 3නේ. ගණින් ඕක. මේ එහෙනම් ගන්නන් නේ බං. උඹත් හොඳයි කියන එකේ ගන්නන් ඈ නේද? ගණින් බං ගණින්. අයියා මම බයික් එකේ ට්‍රයිල් එකක් පැදලා එන්නද? Waamoy monoada malia hanne padan balabango padi di comment gela T-scala kiti malli mega T-scala padaba malli Malli bike එක pick up එක කොහමද? අඩේ අයියා සුපිරි සුපිරි. ඒ ලසියා මේක ගමු නේද එහෙනම් බං? අවුලක් නෑනේ. ආයිතින් දැන් උඹ පැත්තකින්ම අවුලක් නෑ කියලා තේරුණානේ. ගමු බං උඹට මේක වාසියක් බං වාසියක්. ආයි මල්ලි එන යංගු අපේ ගියතුරේ ගිහලා ඩොකියුමන්ට් ටික බලලා ලියුමක් කියලා සල්ලි ටික අරගෙන වැඩේ කරමු. එන පරිස්සමෙන් පදින්න ඕනේ නා බයික් එක එහෙනම් ජය වේවා මල්ලියා. අඩේ අද නම් බයික් එකේ සුපිරිම වටයක් ගහන්න ඕනේ බයික් එක ගත්ත පළවෙනි දවසේ අදනේ. අද ඉතින් පදිනවා පැදිල්ලක් ඉතින් සුපිරි පැදිල්ලක්. කෝ මගේ බයික් එක. අඩේ මොකද බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැත්තේ? බැටරියවත් දාලාද? එහෙම වෙන්න බෑනේ. මෝටරෙත් වදිනවනේ. අඩේ මොකක් හරි අවුලක්වත්ද? අඩේ මොකද කරන්නේ? අපේ සමීර අයියාට කිව්වනම් හරි පොඩ්ඩක් බලන්න එන්න කියලා. පොර බයික් ගැන දන්නවනේ. ගැරිජ් එකේ තාම වැඩට යන්න නැතුව ඇති. පොරට පොඩ්ඩක් බලන්න කිව්වනම් හරි. කොල්ල ඇදිලා කියන්න ඕනේ. මොකද දන්නේ අපේ ලගියා ෆෝන් ආන්සර් කරවුවෙත් නෑ. බලමුකෝ සමීර අයියා ආපුවම බයික් එකට මොකක්ද වෙලා තියන්නේ කියලා. බැටරිය හරි වෙන මොනවා හරි වෙන්නද? මේ බයික් එකයි සුපිරි බයික් එකක් කියලා නෑ මම ඩරන් දුන්නේ අපේ ලසියා. බලමුකෝ. bike kita na balmo. Pura game at kahanda balay. Amen at tayo di maliridir the microander ni balam gobi. ලසියා එහෙනම් එකට ඉන්න උඹ මට මේක තමයි කරේ. උඹ නම් මම පහාර බල්ලෙක් යකෝ. උඹ හොඳ බයික් එකක් අරගෙන මට මරාලයක් පැටවුවා නේද බං? අඩෝ මගේ අතේ තිබ්බේ සල්ලි ඔච්චරයි බං. බොහොම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික. උඹ ඒවා ඔක්කොටම කෙලවලා දැම්ම නේද බං? අඩෝ ඇයි බං එහෙම කරේ? උඹට මං කොච්චර උදව් කරලා තියනවද? උඹ පට්ටේ විසියාකාරයෙක් යකෝ. පට්ටම විසියාකාරයෙක් බං ලසියා. Malay, me bike guradanda basutta. Alping into Magui, Chessigui Andoni, Ekana Baragana Kena, Monkey under the Wonder Badak. They bike figure, Adu Baragadia Daba, University, Osses and Lake to Gurla, Vena Bike Gunning, Nimpas and Mali Matradia Gunning, Boy Academy, Alu, called out this was grand into a terror.
මම මෙච්චර ජීවිත ගමන බයික් ඇතුළේ තියෙනවා. මෙච්චර තුරුණ බයික් එකක් අද මයි දැක්කේ. මේක විකුණුපේ ගානක් තියෙන ගානක්. මේකම තරම් දීප ගානක් තියෙන ගානක්. බඩන් නැති බව ඇත්ත. ඒත් පාරපන් උඹට මේ කරලා තියෙන දේ උඹගේ යාළුවා. සී බඩන් නැබලි. මේ බයික් එක කුඩුවෙන් ඇදලා බම් ඉස්සරහ පොක් කතල් දෙක තියෙන නිකම් මේ හිම් මොකද පොල් දෙයක් වගේ තියෙන. ආයි කියලා තියෙන සුතමයකට. ඌ මුන් මගෙත් එක්කම ඉඳලා මටමනේ මේ වගේ වැඩක් කරේ. ඕක මට අහුනොත් මං ඌට කියලා දෙනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හරියටම. එහෙනම් අපි ඒ විදිහට කරලා දාමු අයියේ. මේ අයියට පුළුවන් ද මට බයික් ගැන මුලින් ඉඳලා කියලා දෙන්න. බයික් ගද්දි බලන්න ඕනි මොනවද? හොඳ බයික් එක තියෙන්න ඕනි ලක්ෂණ මොනවද? එන්ජින් වල සවුන්ඩ් අනම්මනම් මොනවද කියලා මට මුලින් ඉඳලා බයික් ගැන කියලා දෙන්න පුළුවන් ද අයියේ? මම එමීට බයික් ගෙනල්ලා විකුණන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොඳ බයික් එකක් ගන්නවා. කියලා දෙන්නම් මල්ලි ඕක මොකක්ද? මොබේ ගැඩි ටිකට් එක රොසක් පරාරිට මම මොකද වෙන්නේ කියලා. උඹට හැම දෙයක් මේකට ගන්න පුළුවන්. මම ගන්නන්න ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. මොන මේ කරපු දෙයට උඹ අරුන්ද පෙන්නන්න ඕනේ. මොන බයික් ගැන කොච්චර දැනුමක් තියෙනවද කියලා තේරුණාද? මම උඹට හැම දෙයක්ම කියලා දෙන්නම් මල්ලි. මේ ඉන්නේ ලසියා. අයියා කොඹ මට අර වගේ පාහර වැඩක් කරේ. කැඩිච්ච කුඩුවෙන්ද හැප්පිච්ච බයික් එකක් කරන් දුන්නේ අයියා කොමට ලක්ෂ 10කුත් දීලා. ඒක වටින්නේ ලක්ෂ 2ක් විතරලු. මම මහා බල්ලෙක් යකෝ. ඇයි උඹ මට එහෙම දෙයක් කරේ කියපන්කෝ. ඔව් යකෝ මම තමයි අරන් දුන්නේ. මේ පැත්තෙන් මගේ බයික් එකේ හොඳ බයික් එකක් එකෙක්වත් ගන්න දෙන්නේ නැහැ. තේරුණාද? මගේ බයික් එකෙන් රුපියල් 50000ක් මට හම්බුණා. ඒකෙන් මගේ බයික් එකට අලුත්ම මොඩිෆිකේෂන් කැලි ටිකක් දැම්මා. බලපන් කොහොමද මගේ බයික් එකේ ගැම්ම. උඹට අර කැරිත බයික් එකේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ. ඒක ජීවිතයට ලක්ෂ 10කට නම් විකුණන්න බෑ. ලක්ෂ එකමාරකට දෙකට ඉතින් පුළුවන්. අයියෝ. අඩුව ඇයි බං උඹ එකට ඉඳලා මට ඒ වගේ වැඩක් කරේ? උඹනම් මම පාහරෙක් යකෝ. ඇත්තටම පාහරේ. බලපන් මම දවසක උඹට පෙන්නනවා. බයික් සේල් එකක්ම දාලා පෙන්නනවා යකෝ. බයික් සේල් එකක්ම දාලා පෙන්නනවා. මං දැන් ටිකෙන් ටික බයික් ගැන දැනගන්න පුරුදු වෙලා තියෙන්නේ. බයික් ගැන හැම දෙයක්ම දැනගෙන මං නම් ජීවිතේට ඔය වගේ වැඩ කරන්නේ නැහැ බං. අලුතෙන් කොල්ලෙක් බයික් එකක් ගන්නවා නම් සුපිරිම බයික් එකක් තමයි අරන් දෙන්නේ. බලට ඔයාලට බලපංකො පරිසම් දෙයි. බලන්න වෙලාවට ඔක්කොම පරිසම් දෙයි. අන්න එදාට උඹට දුවන්න පාරවල් නැති වෙලා කියලා. එහෙනම් මං යනවා. ගොඩාක් පරිස්සම ඉඳපන්. ඔය බයික් එකේ පාරයක්දී ගොඩාක් පරිස්සමෙන්. කුඩුවෙන්ට වැදුනාම බොවත් එක්ක ඇමරිලා ඇයි. ඒකින්ද ගොඩාක් පරිස්සමෙන් ඉඳපන්. ඔබ මට මේ දුන්න වේදනාව උඹට මෙඩිකල් යන්න කලින් හම්බෙනවා කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එහෙනම් මචං බුදු තරණයි. මම යනවා. අනේ පාරයකෝ යන්න. උඹ මොනවද කියන්නේ කියපන්කෝ. උඹට මම චොර බයික් එකක් අරන් දීලා මම ෆන් එකේ ඉන්නේ යකෝ. උඹ නිකන් පරයම් ගෝතෝ යන්න. බයික් ගැන දන්නේ නැහැ. බයික් එකක් පදින්න දන්නේ නැහැ. උඹ මොකෙද්ද නන්? අයියා පරයම් මෙතනින්. ඒ සම් දුන්නයා වාගේ බයික් නම් සුපිරිය. එදා මගේ යාළුවෙ බුත් ඇවිල්ලා වාගේ බයික් එකක් අරන් ගියා. මේ අද මං ආවේ තව බයික් එකක් වාගෙන් ගන්නට. මේ වාගේ බයික් නම් ඉතින් සුපිරි ඉතින් යා කොල්ලොන සුපිරියෝ බයික් දීලා දෙන්නේ කියලා තමයි මං නම් ආවා දිනේ. මගේ යාළුවෙ බයික් එක සුපිරියෝ බයික් ඇලු. අයියේ මේක කොහමද අයියේ ගන්නවන? ලේ මේක ලක්ෂ 4.5ට දෙන්න පුළුවන් ඉතින් සුපිරිම බයික් එකක් ඉතින් ඈ. හදන්න කරන්න කිසි දෙයක් නැහැ. ගත්ත ගමන් ඉතින් ඔයිල් මාරු කරලා පාඩුවේ පැදගෙන යන්න තමයි තියෙන්නේ. ට්‍රයිල් එකක් ඕන යම් මල්ලි. නගින්නකෝ ට්‍රයිල් එකක් යා. අයියේ බයික් කරන් ඉතින් සුපිරිය. වාගේ බයික් කරන් ඉතින් කතාර යන්න දෙන්න. මේක දින්ට අයියේ මම මේක මෙහෙ මෙරගෙන යන්න. අයියට තව උතුරන් දරි ඇන්ටෝනිය කොල්ලොන්ට මේ වගේ ලෙතන ති බයික් දෙනවට අද ගාල ගොඩක්ටෝන් කොල්ලොන්ට පාටරලා දෙල ලෙට තියෙන බයික් දෙන්නේ අයියා වෙන ඒක ඉතින් අයියට එකම රෙස්පෙක්ට් උතුරන් දරියනවා අයියා. අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලයකට මොකටද මල්ලි බොරු කරන්නේ? උඹලා සතුටින් නම් මට එච්චරයි. එහෙනම් බයික් එක පරිස්සමෙන් පැදපන් තේරුණාද? තව බයික් ඉන්නවා නම් කොල්ලෝ සෙට් කරපන් බයික් ඕන්න. සුපිරි බයික් තියෙනවා මල් ළඟ. එහෙනම් මල්ලි පරිස්සමෙන් ආ. අනිවාර්යෙන් අපේ අයියා ඔයාගෙන් තමයි ඉතින් අපේ ගමේම කොල්ලෝ අය බයික් ගන්නෙ. එහෙනම් අයියේ මං කැපුණා ජය වේවා. මෙහෙම ටිකෙන් ටික හොඳ බයික් විකුණලා අන්තිමේට සුපිරිම බයික් කාර් තියෙන සුපිරිම සේල් එකක් මං දානවා. මට බෑ නෑ මට නෑ බෑ කිව්ව හැම එකකටම පෙන්නනවා. විශේෂයෙන්ම අර ලසියට මාව මුලින්ම ගොනාට අන්දලා අරන් දුන්න බයික් එකකින්ද තමයි මට මේ වගේ තැනකට එන්න හම්බුනේ. බලමු අනිවාර්යයෙන්ම මං සුපිරි ගේමක් ගහනවා ඉස්සරහට. අඩෝ සඳුනා උඹට එතකොට මේ හැමෝම කතා වෙන පීප්පල අලුත් කාර් සෙල් එක දැම්ම කොල්ලා. අඩෝ මම හිතුවේ නෑ උඹ කියලා බා. ඊ අඩෝ උඹට කාර් සෙල් එක යකෝ. අඩේ මරු බං. අඩෝ මාවත් ඔකට ජොයින් කරගනින්කෝ. අඩෝ බං සඳුනා. අඩෝ මේ ලසියා නිකන් ඵලයා යන්න. ඔබ මට මොකද්ද කරේ මට නැති දවස්වල? බොරුවට මාව අර කොහෙවත් යන මරාලයකට මාව පටවලා මගේ සල්ලි ඔක්කොම නැති කරා නේද බං?
දැන් තමයි උඹට මගේ තේරෙන්නේ. කොහොමගේ බයික් කනම්මනම් තිබ්බ හෙන්න කොහොමගේ අර කවුද මට බයික් එක සෙට් කරපු අයියේ එහෙම? අඩෝ මට ඔක්කොම වැරතුනා බා. මගේ බයික් එක ෆිනෑන්ස් එකෙන් සවපන්. ෆිනෑන්ස් එකේ වාගන්න බැරුණා. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ගත්ත බයික් එක හැප්පුණා. අඩෝ මට මොකද කරන්න කියලා තේරෙන්නේ නෑ බා. දැන් අතේ සතේ නෑ. අන්තිමට ඇඳුමක්වත් නෑ බා. අරුම්බට බයික් එක අරන් දුන්න අයියා ඌත් හැප්පිලා මැරුණා බන් දැන් මාස 2-3කට කලින්. අඩෝ උඹලගේ පුළුවන් නෑ වැඩකට හරි ගනින්කෝ බම්මාව. අඩේ බන් සතුනා. නෑ උඹලත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ. මම මේ කරන් ගියා වගේම ඉස්සරහට මම මගේ වැඩ ටික කරන් බල යන්න. උඹ වැඩ ටික කරගෙන පාඩු ඉඳපන්. ප්ලීස් මට වද දෙන්න මෙතනින් ඵලයක්. මට නැති බැරි කාර්යේ හිටපු නැති එකෙක්ගෙන්වත් මට තියෙන කාලේ ඉන්න ඕනේ නෑ බා. හරිද? දැන් මට වද දෙන්න නැතුව මෙතනින් පාඩුවේ ඵලයක්. මට දැන් බිස්නස් ඕහෝ ගාලා තියෙනවා. මට තා වැඩ ටිකකුත් තියෙනවා. මල් ළඟ ඕනි තරම් වැඩට කට්ටියක් ඉන්නවා මචං. ආයි මට වැඩට අමුතු වෙන්න ඕනේ නෑ. දැන් ඌ මෙතනින් ඵලයක්. අඩෝ සඳුනා අඩෝ සමාවෙන් බා. අනේ බා. සඳුනා සමාව දීපන් බා. හරි බං මම උඹට සමාව දීලා තියෙන්නේ. දැන් මෙතනින් ඵලයන්. උඹ කොහොමද මම මගේ වැඩ වලට හවුල් කරගන්නේ නැහැ. ගොඩක් ස්තුතියි එහෙනම්. මට අර එදා බයික් එකක් කරන් දීලා මට මේ වගේ තත්ත්වයකට එන්න උදව් කරානේ. උඹේ තාමට මේ වගේ දෙයක් කරේ නැත්තම් මට අද මේ වගේ තැනකට එන්න හම්බෙන්නේ නැහැ නේ බං. ඒත් මචං ඒ වගේ දේවල් යාළුවන්ට කවමදාකවත් කරන්න එපා. එකට ඉන්න යාළුවන්ට කවමදාකවත් ඒ වගේ දේවල් කරන්න එපා. උඹට තේරුණාද? ඒ දැනෙන වේදනාව I think කියලා නිම කරන්න.